සිලින්ඩරේ යන්නේ මේතර හිලක් නේ තියෙන්නේ. ඒකෙන් වැඩක් කරන්න බෑ. හරි? ඒ හිලෙන් වැඩක් නෑනේ. ඒක පැත්තකින් තියෙනවා. අර අර්ථාපල් බටේ ගන්නවා. අර්ථාපල් බටයක් නෙමෙයි අර බටේ ගන්න. අර්ථාපල් සිලින්ඩර් වල දිග මැනීම හෝ බර මැනීම. හරිද? ඔව්. කුප්ප විදිහට hina වෙන්නේ නැහැ. මොකද මම දන්නවා මේ ඔයාලා දන්නා සිව් දඩු තිල්ල තුලා තෙතඬු තුලා දඬු නෙමෙයි අරමනේ දඬු ලේන් තුලා කක මන් දන්නේ මොනවා හරි තැනකම් බර හරියට මැනෙන්න ඕන. ඒක එහෙම මනින්නේ මොකෙන්ද මයින්? චලන්නේ කියෙන්නේ නෑනේ. ද්‍රාවණ 5 නෙමෙයි 8ක් මනිනවා වෙන්න පුළුවන් 10ක් මනිනවා වෙන්න පුළුවන්. ඒ මැඩම්ට සතුටු හිතනකම් ඒකෙත් කරන්නේ මොකක් වැඩි කිරීමද? සතුට නෙමෙයි. සතුට නෙමෙයි. අද මගේ රත්තරන් පුතා. සතුට වැඩි වෙනවා වෙන්න පුළුවන් දිග වෙනස් වුණොත්. නමුත් ද්‍රාවණ ඊළඟට රෝහියෝ කියලා ශාකයක් තියෙනවා. ඒ ශාකේ යටි අපිචර්මීය සිවියක ජල විභවය හොයන එක. හරිද? දන්නේ නැහැ ඉතින් හොයලා. ගමු අර්ථාපල්. ඔය ප්‍රැක්ටිකල් එකට අර්ථාපල් එහෙම ඔයාලට ඉස්කෝලේට ගේන්න කියනවා. හරි? එදාට වඩාත්ම හොඳ ලුණු එහෙමත් ගෙනියන එක තමයි. මොකද ලැබ් එකට යන්නේ බන්සන් 1000කේ තියෙනවා අපිට බිත්තරයක් එහෙම ගෙනිච්චොත් හොඳ ආහාර වේලක් හදාගන්න පුළුවන්. ගත්ත අර්ථාපල් අලේ පටකේ හදාගන්න එපේ. පටකේ හදාගන්න ඕනේ. අර්ථාපල් අලේ අරගෙන අර ඇලුමිනියම් බට තියෙනවා. ඔය ඇන්ටෙනා වලට එහෙම දාලා තියෙන අර බට රවුම් අන්න ඔය බටේ මම මේ කියන්නේ. ඒ වගේ බටයක් තියෙනවා වෙනම මේ. ඒකත් ඇන්ටෙනාවෙන් ගලවගෙන එහෙම යන්නේ නැහැ එදා. ලැබ් එකේ තියෙන. අර්ථාපල් අලේ අරගෙන මේ බටේ මෙහෙම ඔබනවා අලේට. ඔබ මේ බටේ මෙහෙම අලේට කිඳා බහගෙන යනවා. අපි මේකදී ගන්නේ ඔය අර්ථාපල් සිලින්ඩර් එක. ඔය හැදෙන. එතකොට මේක ආපහු මේ අලේ සම්පූර්ණයෙන් විදින්න ඕන. එළියෙන් බටේ එනකන්. නැතු අලේ ආයෙ ගත්තොත් සිලින්ඩරේ ඇතුළෙමයි. මේක ඔය විදලා ආයෙ ගන්නවා. ගත්තාම සිලින්ඩරයක් හම්බ වෙනවද නැද්ද? සිලින්ඩරය යන්නේ මේතර හිලක් නේ තියෙන්නේ. ඒකෙන් වැඩක් කරන්න බෑ. හරි? ඒ හිලෙන් වැඩක් නෑනේ. ඒක පැත්තකින් තියෙනවා. අර අර්ථාපල් බටේ ගන්නවා. අර්ථාපල් බටයක් නෙමෙයි අර බටේ ගන්න. අරගෙන ඕකට පැන්සලක් හරි මොකක් හරි දාලා අර ඇතුලේ හිර වෙලා තියෙන සිලින්ඩරේ ගන්න ඕන. ඔන්නෝම සිලින්ඩර් 5ක් කපා ගන්න ඕන 5ක් හරි. ඒක තමයි කියන්නේ. මම උගන්වන ප්‍රැක්ටිකල් එක ඉස්සෙල්ලා ඉගෙන ගන්න. ඊට පස්සේ සිලින්ඩර් 10ක් නම් කපන්න ඕන කැපි හැකි. තේරුණාද? මම ගන්නෙ මේ ප්‍රැක්ටිකල් එකට මට ඕන 5යි. ඔන්න සිලින්ඩර් 5 ගත්තා. අපි මේ සිලින්ඩර් 5 ආසන්නව සමාන දිග වලින් ගන්න ඕන. මොකද මේ ප්‍රැක්ටිකල් එකේ දිග මනින්නත් පුළුවන් බර මනින්නත් පුළුවන්. අර්ථාපල් සිලින්ඩර් වල දිග මැනීම හෝ බර මැනීම. හරිද? ඔව්. කුප්ප විදිහට hina වෙන්නේ නැහැ. මොකද මම දන්නවා මේ එතකොට මේ සිලින්ඩර් හරිම සමාන දිගෙන් ගන්න ඕන. ඒක කොහොමද කරන්නේ? ඒවට ඔය වර්නියර් කැලිපර් එහෙම අරගෙන දගලන්නේ. තේරුණාද? ඒවට තමයි අර ප්‍රස්ථාරකොළ තියෙනවා. හොඳද? ඔය එක්කෝ ඇත්ත කතාව ආසන්න වශයෙන් දැන් මෙහෙමයි. ආසන්න වශයෙන් දිග නම් මෙහෙම බලලා ගන්නට මැනගෙන 5 ගන්න ඕන. හැබැයි 5 වෙන් කළා ගත්ත කියන්නේ. අරගෙන ආරම්භක දිග මැන ගන්න ඕන හැම එකේම. මොකේද මේ කියන්නේ? අර්ථාපල් සිලින්ඩරේ. ඔව්. ආරම්භක දිග මැන ගන්න ඕන. මේ වැඩේ මට කරන්න හම්බෙන්නේ නැති පාටයි. බරවත් මැනලා මේක පටන් ගන්න වෙයි වගේ. ළමයි මම මේ කියන එක දිග මැන්නත් එකයි මොකක් මැන්නත් එකයිද? බර මැන්නත් එකයි. මේ පරීක්ෂණයට ඕන ඔය දෙකෙන් එකක්. එක්ක දිග එක්ක බර. බරමනින්නේ මොකෙන්ද? ප්‍රස්ථාර කොලෙන්. නෑ බරමනින්නේ ඔයාලා ඔය දන්නා සිව් දඩු තිල්ල තුලා තෙතඬු තුලා දඬු නෙමෙයි අරමනේ දඬු ලේන් තුලා කක මන් දන්නේ මොනවා හරි ඔය තියෙන එකකින් ඔය තුලාවකින් බර හරියට මැන ගන්න ඕන. අවසාන දශම ස්ථාන 2 3වත් යනකම් බර හරියට මැනෙන්න ඕන. ඒක එහෙම මනින්නේ මොකෙන්ද මයින්? චලන්නේ කියන්නේ නෑනේ.
මොකෙන් හරි බර මෙන ගන්න ඕන හරියට. හරිද? එහෙනම් මේ සිලින්ඩර් පහේම අපි ආරම්භක මොකද්ද මෙන්නේ? එක්ක දිග එක්ක බර. දැන් අපි හිත හදාගෙන එකක් ගමු. අපි බර ගමු. නැත්තම් මේක කරන්න අමාරුයි. හරි? නැත්තම් මේක කරන්න අමාරුයි. ඔන්න බර මෙන්න. එතකොට මම පිළියෙල කරනවා ද්‍රාවණ පහක්. මෙතන පිළියෙල කරන්නම්. ද්‍රාවණ පහක්. ඒ කියන්නේ සර් ඒ කියන්නේ ස්කන්ධය මැනලා ඔය සීනි හරි මොන හරි අරන් මෞලිකතාව වෙනස් වන ද්‍රාවණ ශ්‍රේණියක් මනිනවා. දැන් ඔයාලගේ ප්‍රැක්ටිකල් එක කරද්දී ඒ සර් හෝ මැඩම් ද්‍රාවණ පහ නෙමෙයි 8ක් මනිනවා වෙන්න පුළුවන් 10ක් මනිනවා වෙන්න පුළුවන්. ඒ මැඩම්ට සතුටු හිතනකම් හරිද? ද්‍රාවණ ශ්‍රේණියක් හදාගන්න පුළුවන්. මට පහයි ඕන. ඒක ගොඩක් එක්ක දඟලන්න බෑ. හරි? පහක් ඇති. ද්‍රාවණ පහක් හදාගන්නවා. මේවා ලොකුවට හිතන්න එපා හරිද? මේ ප්‍රැක්ටිකල් වල ඉන්න මේවා ඉහෙන්න රෙද්ද කිසිම මගුලක් අහන්නේ නැහැ. මේ වගේ නිකන් සමහර මේ බහු වර්ණයි අරම්මනම් ওই මල විකාර තමයි අහන්නේ. එක්ක ස්ට්‍රක්චර් එකක් දෙකක් අහන්න පුළුවන්. එච්චරයි. ඒ අහන්නෙත් මේ දත් අහන්නේ. ආයේ වෙන මේ කෙහෙල් මල් අහන්නේ. හරි? ඒ නිසා අම්මෝ මේවට අන්නේ බෝරින් අම්මෝ එහෙම හිතන්නේ විහිළු කරන්න එපා. සිද්ධාන්තය දැනගත්තාම ඇති. මම මේව නම් කරනවා. මේ මම නම් කරන්නේ A B C D E. මේගොල්ලගේ සාන්ද්‍රණ 0.1 මවුල. දැන් ඔයාලගේ මැඩම් 0.5 එකක් හදනවා වෙන්න පුළුවන්. තේරෙනවද? ඒ ද්‍රාවණ ගොඩක් හැදීමෙන් මොකද වෙන්නේ? සීනි ඉවර වෙනවා. ඒක වෙනම දෙයක්. තව මොකද්ද වෙන්නේ? ඇකියුරසි එක වැඩි වෙනවා. ඒ කියන්නේ නිර්වද්‍යතාව වැඩි වෙනවා. තේරෙනවද? අපිට මේ ද්‍රාවණ ගොඩක් දාගෙන මේක ඉගෙන ගන්න බෑ ඒකයි. අලි කරදරයක් ඒක. සමහර අය 0.1 ඒවම දෙකක් හදනවා. සතුට. ඒ කියන්නේ මේමයි 0.1 ඒව දෙකයි 0.2 ඒව දෙකයි 0.3 ඒව දෙක ඔහොම හැම එකෙම දෙක දෙක හදලා අර්ථාපල් සිලින්ඩරුත් දෙක දෙක දාලා හරිද? දාලා ඒ දිග වෙනස් වීම හෝ බර වෙනස් වීමේ මධ්‍යන්නයගේ ගන්න. ඒකෙත් කරන්නේ මොකක් වැඩි කිරීමද? සතුට නෙමෙයි. සතුට නෙමෙයි. අද මගේ රත්තරන් පුතා. සතුට වැඩි වෙනවා වෙන්න පුළුවන් දිග වෙනස් වුණොත්. නමුත් ද්‍රාවණ මධ්‍යන්නයෙන් එහෙම එකක් වෙන්නේ. ඒකෙන් වෙන්නේ නිර්වද්‍යතාව වැඩි කිරීම. හරි? රයිට්. 0.2යි. 0.3යි. ඔන්න ශ්‍රේණිය. දැන් මං ඉස්සෙල්ලා මේ නිසා ඔයාලා ඔය අනවශ්‍ය. ඒ කියන්නේ අපි හිතමුකෝ මේ වෙන්නේ ඇයි දන්නේ නේද මේ මධ්‍යන්න ගත. ඒකක්වත් හිතන්න එපා. මම මේ උගන්නන එක මේක තමයි සැකිල්ල. ඕනෑම විදිහකට මේක ඩයිවර්ට් කර කර ඉගෙන ගත්තා ඒක. තේරුණාද? මේක ඉස්සෙල්ලා ගොඩ ගන්න.